ආයිබෝවන් අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා travel with chef YouTube channel එකට. ඔන්නත් මම රෙසිපියක් අරන් ආවා. මම කැරට් පම්කින් සුප් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ බොහොම අඩු ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද හදන්නේ සහ ඒකට අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් අපිට මුලින්ම තියෙනවා කැරට් තියෙනවා. ඉතින් කැරට් හොඳට සුද්ධ කරලා මේ පොඩියට කපාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ පම්කිනුත් අපි මේ විදිහටම පොත්ත සුද්ධ කරලා තමයි අරන් තියෙන්නේ. කරලා පොඩියට කපාගෙන තියෙනවා. ඉතින් ලුණු තියෙනවා, ගම්බිරිස් තියෙනවා, ඊළඟ සුදු ලුණු තියෙනවා, ඊළඟට බටර් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ලුණු ටිකක්. ඉතින් මේ ටික තමයි මූලික වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සුප් එකට. ඉතින් තවත් දේවල් ගොඩක් එකතු කරන්න පුළුවන්. එතකොට ඒක ටිකක් වෙනස් වෙනවා. මේ දෙකේ රස, ඒ කියන්නේ කැරටුයි පම්කින් එකේ සුප් දෙකේ රස තමයි මට එන්න ඕන. ඒක අපි මේ විදිහට අපි එකතු කරගෙන තියෙන්නේ. හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. බලමු කොහොමද දැන් මේක හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම කරන්නේ මේ වගේ හට්ටියක් ලිපේ තියාගෙන මේ හොඳ රත් වෙන්න ඇරලා තියලා මම මුලින්ම කරන්නේ මේකට යාන්තම් තෙල් පොඩ්ඩක් ඉස්සෙල්ලා දාගන්නවා. හේතුව මට ලුණු ටික ඉස්සෙල්ලා මේක පොඩි වෙලාවක බැදෙන්න ඕන. ඊට පස්සේ මම බටර් ටික එකතු කරගන්නවා. නැත්තම් වෙන්නේ බටර් ටික මේ මෙල්ට් වෙලා ඒක වාෂ් වෙලා වගේ යනවා. ඒක නිසා මොකද ඒක ලුණු වලට ටයිම් නැහැ ඒක බැදෙන්නේ. ඒක නිසා තමයි මම ලුණු මේ ඔයිල් පොඩ්ඩක් එකට එකතු කරන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට vegetable oil පාවිච්චි කරන්න පුළුවන් ඒකට. දැන් මම මේකට එකතු කරනවා මගේ ලුණු ටික. ලුණු ටික පොඩි වෙලාවක් තෙලින් බැදෙන්න ඕනේ. මොකද මේ කියන ෆ්ලේවර් එක හරියට වටිනවා. මේකේ රසය තවත් දෙගුණ කරන්න. මේ ලුණු ටිකක් මේ වගේ මේ දැන් බැදීගෙන එනවා. දැන් මම මේකට ගින්දර පොඩ්ඩක් අඩු කරලා මම ඒකට සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක පොඩි මොහොතක් මේ වගේ බැදිනකොට මම දැන් එකතු කරගන්නවා මගේ බටර් ටික. බටර් ටිකත් මේ විදිහට බැදීගෙන වගේ දිය වෙන්න ඇරලා ඒක දිය වෙලත් එක්කම මම එකතු කරනවා මගේ කැරට් ටිකයි පම්කින් ටිකයි. මුලින්ම කැරට් ටික එකතු කරනවා. පස්සේ පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ පම්කින් ටික එකතු කරනවා. පස්සේ මේක දිනව කළා. ඔයගොල්ලන්ට මේක වතුර එකතු ගන්න පුළුවන්. නැත්නම් vegetable stock හරි ඊළඟට ඔයගොල්ලන්ට කැමති නම් මේ chicken stock වගේ දෙයක් අවශ්‍ය නම් එහෙමත් එකතු කරන්න පුළුවන්. නැත්නම් තනිකර වතුර එකතු කරන්න පුළුවන්. මේක දැන් පොඩි වෙලාවක් මේක මේ විදිහට මේ කලවම් කර පොඩි වෙලාවක් මේක fry වෙන්න ආරම්භ. ඉතින් මේක හොඳින් මේ සුවඳකුත් එනවා. දැන් මම මේකට එකතු කරනවා මගේ stock ටික. vegetable stock එක එකතු කරගන්න මේකට. ඊට පස්සේ මම මේකට ලුණු ස්වල්පයක් දැනට එකතු කරගන්නවා. පස්සේ අවසානයේ මම ටේස්ට් කරලා බලන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් අපිට අවශ්‍යද කියලා. ඒක තමයි දැන් කරන්නේ. දැන් මේක වැහෙන්න ස්ටොක් ටික දැම්මා. ඊට පස්සේ මේක තැම්බෙනකම් මේක බහල් තියන්න. ඉතින් මම කරලා බලන්න කොහොමද තාත් කියලා හරි සුවඳකුත් එනවා. මේක නෙනවා අපි ගාන 20ක් විතර වගේ තිබුණා. ඕක දැන් මේ හැමදේම තැම්බිලා තියෙනවා. කැරට් කියන්නේ චුට්ටක් පොයි කැරට් එක තැම්බෙන්න තියෙනවා. මොකද මේ පම්කින් එක හරි ඉක්මනින්ම තැම්බෙනවනේ. ඉතින් දැන් හොඳට තියෙන මොකද මේක දැන් අපි මේක බ්ලෙන්ඩ් කරලා ගන්න ඕන නිසා මේකට අවශ්‍ය වෙන පොඩ්ඩක් මේ හොඳින් තැම්බිලා තියෙන විශේෂයෙන් කැරට් එහෙම. ඉතින් මේක කැරට් මම ලුකුද වන්දන්නේ මොකද ආ පොඩි කැපුවාම හරි ඉක්මනින්ම තැම්බෙනවා. ඒක මත චුට්ටි වෙලා තියලා ඊට පස්සේ මම ඔයගලන්ට මේක බ්ලෙන්ඩ් කරලා පෙන්නනවා. මම බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේකට මගේ ගම්මිරිස් ටික එකතු කරගත්තා. ලුණු ස්වල්පයක් එකතු කරගෙන තියෙන්නේ. මොකද මම වැඩි ලුණු දාන්න ගියේ නෑ. මොකද ස්ටොක් එකේ ලුණු ගතිය තියෙන නිසා. ඒක නිසා මම මේක නැවත මේක රීහීට් කරගෙන මම ඔයගලන්ට සුප් බෝල් එකට දාලා ඔයගලට මම පෙන්නන්නම්.
මේ තමයි මම හදාගත්ත කැරට් පම්කින් සුප් එක. තාමත් සුවඳට රසට පාටට ආයුල් තියෙනවා. තාමත් ගුණදායක සුප් එකක්. මොකද වෙනත් කිසි දෙයක් අපි මේකට එකතු කරලා නැහැ. හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. විශේෂයෙන් නිසිත කාලේ වගේ වෙලාවකට නම් මේක හරිම හොඳ සුප් එකක් තමයි මේක. ඔන්න ඔයාලද බලාගත්ත කොහොමද මේ පම්කින් කැරට් සුප් එක හදාගන්නේ කියලා. තාම ලේසියෙන් හදාගන්න පුළුවන් ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ ඔයගොල්ලොත් මේක හදලා බලන්න. හදලා බලලා මොන හරි දෙයක් දැනක් තියෙනවා දන්නේ නැත්නම් තියෙනවා කමෙන්ට් කරන්න. ඊළඟට මතක තියාගන්න ඔයගොල්ලන්ට මොන හරි දෙයක් විශේෂ දෙයක් තියෙන සුප් වර්ග වලින් දැනගන්න තියෙනවා ඒක මට කමෙන්ට් එකකින් දාන්න මම ඒක හදන්නම් ඔයගොල්ලන්ට. මේ ඊළඟට තමයි මේ වීඩියෝ එක ඔයගොල්ලෝ මේ තෙක්කල් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අලුතෙන් මේකට සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම් මුලින්ම වීඩියෝ දැකපු කෙනෙක් නම් අමතක කරන්න එපා. වීඩියෝ එක මේ අපේ වීඩියෝ එක බලලා ඒකට කැමති නම් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ඊළඟ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්න. ඉතින් මම හිතනවා අද දවසේ මේ වීඩියෝ උනත් ඔයගොල්ලෝ බොහෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මෙවැනි මලක වීඩියෝ හම්බෙන්නතුරු අදට ගිහින් එන්න. අපිට සුබ දවසක්. ආයුබෝවන්.